යාළුවනේ මේ තමයි ස්පොට් කියන රොබෝ බල්ලා සිංගප්පූරුවේ බිෂොප් කියන උද්‍යානයේ ඉන්නේ. ඉතින් මෙන්න මේ රොබෝ බල්ලට පුළුවන් සමාජ දුරස්ථභාවය තියාගෙන ඉන්න නැති කට්ටිය ගාවට ගිහිල්ලා යන්න පුළුවන්. ඔයාලා මීටරයක් දුරින් ඉන්න කට්ටිය නැගිටලත් යනවා. අනිවාර්යයෙන්ම මීටරයක් දුරින් තියාගන්න කියලා. ඇත්තටම මේ බල්ලා ක්‍රියාත්මක කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකකින්. මේකට උද්‍යාන පාලක මණ්ඩලය විසින් තමයි මේකේ පාලන කටයුතු සිදු කරන්නේ. ඉතින් මේ බල්ලා රිමෝට් කන්ට්‍රෝල් එකකින් සමාජ දුරස්ථභාවය තියාගන්න නැති කට්ටිය ළඟට අරන් ගිහිල්ලා හිමීට ආචාරශීලීව මේ බල්ලට කතා කරන්න කියවන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඔයාලා මීටරයක් දුරින් ඉන්න මේ වගේ ආචාරශීලීව කතා කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් සිංගප්පූරුවේ උද්‍යාන පාලක මණ්ඩලය තීරණය කරලා තියෙන්නේ මෙන්න මේ බල්ලව තියෙන හැම පරිසර පද්ධතියකින් එහෙම නැත්නම් පාර්කියකට ඒ වගේ රක්ෂිත වලට මේ වගේ ස්පොට් ඩොග්ස්ලා එහෙම නැත්නම් ස්පොට් කියන මෙන්න මේ රොබෝ බල්ලන්ව දාලා ඒවා මිනිස්සුන්ගේ සමාජ දුරස්ථභාවය ඇති කරගන්න. හරි යාළුවනේ තා ෆොටෝ ටිකක් හොයාගත්ත අපේ ස්පොට් ඩොග් ගේ. මේ තියෙන ස්පොට් ඩොග් ගේ ෆොටෝස් ටිකක් කකුල් හතරේ බල්ලෙක්. මෙයා වැඩ කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකකින්. අනිවාර්යයෙන්ම මෙයාව පාලනය කරන්න නම් කෙනෙක් ඉන්න ඕනි රිමෝට් කන්ට්‍රෝල් එකේ. ඉතින් මෙයාට කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන් කියලා මෙයා කතා කරන්නේ ඇත්තටම අපිට කියන දෙයක් එයාගේ මයික්‍රොෆෝන් එක කරා හයි කරලා තියෙන ස්පීකර් එකකින් කියනවා. ඉතින් මෙන්න මේ රොබෝ තමයි සිංගප්පූරුවේ මෙන්න මේ බිෂොප් කියන පාර්ක් එකේ ටෙස්ට් ට්‍රේන් එකකට ලක් කරේ සමාජ දුරස්ථභාවය ඇති කරගන්න. ඔක තමයි අද වීඩියෝ එක ඉස්සෙල්ලා අපි YouTube channel එකේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා දෙයක් දැනගත්තා නම් හොඳයි කියලා හිතුණා නම් මගේ channel එක subscribe කරන්න, යාළුවෝ අතර share කරන්න, comment කරන්න. එහෙනම් ඉස්සෙල්ලා අපි YouTube channel එකෙන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.